ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 16කට අඩු දරුවෙක්, ගැහැණු දරුවෙක් ලිංගික එක්වීමක් සිද්ධ වුණොත් ඒ ගැහැණු දරුවාගේ කැමැත්ත තිබුණත් නැතත් ඒක ශ්‍රී දූෂණයක්. ඒතර අපි හිතමු අවුරුදු 18 අවුරුදු 18 පිරිමි ළමයෙක් අවුරුදු 15ක ගැහැණු ළමයෙක් එක්ක යාළු වෙනවා කියලා. ඊට පස්සේ ඔවුන්ගේ ශාරීරිකව සිදුවන ජීව විද්‍යාත්මකව සිදුවන තත්වයන් යටතේ ඔවුන් සමහර විට ලිංගික එක්වීමක් පවා වෙන්න පුළුවන්. එතකොට ඔවුන් දෙදෙනා කැමැත්තෙන් සිද්ධ වෙන්නේ. හැබැයි අපේ රටේ නීතිය කියනවා අර පිරිමි ළමයා කැමැත්තෙන් එකතු වුණත් අර ගැහැණු ළමයා සමග ඔබ ශ්‍රී දූෂණය කියන වරද කරනවා. ඔබ දන්නවද දඬුවම අනිවාර්යෙන් අවුරුදු 10ක සිර දඬුවම. අනිවාර්යෙන් අවුරුදු 10ක සිර. අපේ දරුවෝ බලන්නේ හින්දි ෆිල්ම් නේ. ඒවයි හැටියට කෙල්ලෙක් අරන් පැනලා යන එක තමයි නිකන් චණ්ඩියගේ පාට් එක. හැබැයි චණ්ඩි පාට් ඉවර වෙනවා පොලිසියෙන් ඇල්ලුවාම අවුරුදු 10ක් කිරිය. මේක හරි අසාධාරණ තත්වයක්. මේක නීතියේ වැරද්දක් නෙවෙයි. නීතිය දැනුවත් නොකිරීමේ වරදක්. මට ඉදිරිපත් කරපු සමහර ළමයි, ඒ කියන්නේ පිරිමි ළමයා සමහර වෙලාවට පොලිසියෙන් අල්ලලා අප දීලා පස්සේ මහාධිකරණේ තමයි ඔය නඩුව පවරන්නේ. ඒ වෙලාවෙත් මං අහනවා ඔබ දන්නවාද ඔබ කරපු වරද කියලා. ඒත් දන්නේ. ඒ ඉතින් මේ ගෑනු ළමයාත් එක්ක යාළු වෙලා හිටියද? ඔව්. ගෑනු ළමයා කැමැත්තෙන්ද ඔබ එක්ක ගියේ? ඔව්. ඉතින් එහෙනම් වරදක් නැහැ නේද? කැමැත්තෙන් ගියේ. අපි ඕන කෙනෙක් දන්නවනේ අකමැත්තෙන් මොන හරි කරොත් කියලා වරදක් වෙන්නේ. එතකොට කමාර වෙලාවට විත්තිකාරයා කියනවා ඕනේ වරදක් නැහැ නේද? නේ. වරදක් තියෙනවා. නීතිය හැටියට වරදක් තියෙනවා. මේක මේ පාසල් මට්ටමේ ඉඳන් කියලා දෙන්න ඕනේ නැද්ද? කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව ඒ පිරිමි ළමයි ගෑනු ළමයි එහෙම ගියාට පස්සේ අල්ලන් ඇවිල්ලා නඩු දාලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන යුක්තිය කියන්නේ? මේ නීති හැදුවේ ඒකට නෙවෙයි. මේ නීති හැදුවේ ඇත්ත වශයෙන්ම අවුරුදු 16ට වඩා අඩු ගෑනු ළමයි වැඩිමහල් පිරිමින්ගේ අතින් දූෂණයට ලක්වීම වළක්වන්නේ. හැබැයි සමාජීය වශයෙන් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. ඒක නෙවෙයි. එතකොට මේ தত্ত্বය කොච්චර කොහොමද කිව්වොත් සමහර වෙලාවට දැන් මේ ගෑනු ළමයා පිරිමි ළමයා පැනලා ගිහිල්ලා ඊට පස්සේ දැන් ලංකාවේ නීතිය අනුව අවුරුදු 18 වෙනකන් කසාද බඳින්න බෑ. හරි? ලංකාවේ නීතිය අනුව අවුරුදු 18 වෙනකන් කසාද බඳින්න බෑ. දැන් අපි හිතමු කොහොම හරි අවුරුදු 18 වෙනකන් ඉඳලා කසාද බැඳයි කියලා. හරිද? ඊට පස්සේ දරුවොත් ලැබෙනවා. ලැබිලා ඔහම ඉන්නකොට කවුරු හරි පොලිසියට පැමිණිල්ලක් දානවා. ගොඩක් වෙලාවට ඔය පෙත් සංගානවනේ. හරි? මෙන්න මේ ගෑනු ළමයා අවුරුදු 15 දී තමයි මෙයා අරන් ගියේ කියලා. හරි? මේ මං කියන දේ හැම දවසකම ශ්‍රී ලංකාව තුල සිද්ධ වෙන දෙයක්. වෙච්ච දෙයක් සහ වුණු දෙයක්. වෙන දෙයක්. ඊට පස්සේ පොලිසිය මොකද කරන්නේ? අර තැනත්ත අත්අඩංගුවට ගන්න. නැත්තනේ අවුරුදු 15 දී ශ්‍රී දූෂණය කියන වරදට අත්අඩංගුවට ගන්න. අරගෙන ඊට පස්සේ නඩු පවරනවා මහාධිකරණයේ මේ තරත්තට විරුද්ධව ශ්‍රී දූෂණයට. දැන් නීතිය හැටියට අනිවාර්යෙන් අවුරුදු 10ක්. දැන් ඩිෆෙන්ස් එකකුත් නැහැනේ. ඉතින් මොකද කියන්නේ? මොකද ඩිෆෙන්ස් එක? මම මුකුත් කරේ නැහැ කියන්නද? කැමැත්ත තියුණයි කියලා කියන්නද? නැහැ. අනිවාර්යෙන් අවුරුදු 10ක් දැන් අර පුරුෂයා හිරේ යන්න ඕනේ. එතකොට දැන් මේ විවාහක භාර්යාව දැන් විවාහක භාර්යාවටයි දරුවන්ටයි මොනවද වෙන්නේ? අරයා හිරේ යවුවාම මේ தত্ত্বය ඊට පස්සේ දැන් මේ නීතිය තාම වෙනස් වෙලා නැහැ. මේ නීතිය තියෙනවා. හතරක් තියෙනවා. හරි? ඊට පස්සේ ඔය தত্ত্বය එක්තරා අවස්ථාවක
අනුරාධපුරයේ මහාධිකරණයේදී ඒ මහාධිකරණ විනිශ්චයකාරවරයාට මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මුහුණ දෙන්න සිද්ධ වුණාම ඒ මහාධිකරණ විනිශ්චයකාරවරයා කරේ දැන් හරිනම් කරන්න ඕනේ වෙන කිසි කතාවක් නැහැ හරිනම් කරන්න ඕනේ අර අවුරුදු 10 කිරයවන්න. හැබැයි මේ මහාධිකරණ විනිශ්චයකාරවරයා හිතුවා දැන් දඬුවම් දීමේ පරමාර්ථයන් තියෙනවනේ. ඇයි දඬුවම් දෙන්නේ? මේවා මේ එකක්වත් මේ නිකන් ඔටෝමැටික් වෙච්ච දේවල් නෙවෙයි. මේ හැම දෙයකටම ඇයි එහෙම කරන්නේ කියලා දෙයක් තියෙනවා. ඒවා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ විදිහට. ඇයි අපි දඬුවම් දෙන්නේ? දඬුවම් ලබා දීමේ පරමාර්ථ මොනවද? අපි ක්‍රිමිනල් ජස්ටිස් වලට ගියොත් දඬුවම් ලබා දීමේ පරමාර්ථ ගොඩක් තියෙනවා. ඒ තැනැත්තට දඬුවමක් දෙන එක, ඒක තුල ඩෙටරන්ට් කියන එක, අනිත් අයව ඒ වරද නොකිරීම, හරි ඊට පස්සේ ඔවුන්ව රීහැබිලිටේට් කරන එක, පුනරුත්ථාපනය කරන ඔය දඬුවම් ලබා දීම කියලා කියන්නේ මේ ඔටෝමැටික් දෙයක් නෙවෙයි. යම් ඒ තැනැත්තා ඒ වරද කළේ ඇයි කියන එක මත තීරණය වෙන දෙයක්. එතකොට ඒ මහාධිකරණ විනිශ්චයකාරවරයා බලනවා දැන් මේ මොකද්ද මම මේ කරන්නේ? මම මේ හොඳට ඉන්න පවුලක් ගෙනල්ලා පිරිමි අවුරුදු 10ක් කිරයවන්න. ඒ වින්දිතයා ඔහුගේම භාර්යාව. දැන් මෙයා හිරේ යවුවාම කාටද තවදුරටත් වින්දිතයා වෙන්නේ? තවදුරටත් භාර්යාව සහ දරුවා. එනිසා ඒ අවස්ථාවේ ඒ අනුරාධපුර මහාධිකරණ විනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලනවා අර්ථ නිරූපණයක් මට නැද්ද අභිමතයක් නීතිය හදලා තියෙන අර අනිවාර්ය සිර දඬුවම නැතුව වෙන එකක් දෙන්න. මේක වෙන්නේ 2008 3න් 2008 කියලා නඩු තීන්දුවක් එනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු හිටිය පී.ඒ. රත්නායක කියන විනිශ්චයකාරවරයා මේ තීන්දුව දෙන්නේ. එදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා නෑ මේ කරුණු මත විවස්සාදායකයට පුළුවන් කමක් නෑ කියලා අධිකරණයේ දඬුවම් ලබා දීමේ අභිමතය පාලනය කරන්න. ඒ නිසා ඔබට මෙවැනි මේ දඬුවම නැති වෙන දඬුවම දිය හැකි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා එහෙම තීරණයක් දෙනවා. ඒ තීරණය අපි දැන් අනුගමනය කරනවා. හැබැයි ඔබ දන්නවද අදටත් ඒ තීරණයත් විවේචනයට ලක් කරන අය රටේ ඉන්නවා. විශේෂයෙන්ම ඇකඩමික්ස්ලා. එතකොට මේකට ප්‍රධානම හේතුව තමයි මේ නීති හැදුවෙත් ඇත්තටම හරි හොඳ පරමාර්ථය. පරමාර්ථය තමයි ළමයින් සහ කාන්තාවන් ලිංගික හිංසනයෙන් වළක්වා ගැනීම සඳහා සහ ඒවට දැඩි දඬුවම් දී. හැබැයි ප්‍රැක්ටිකලි උනේ ඒක නෙවෙයි. එතකොට ඇත්ත වශයෙන්ම මේ නීති සම්බන්ධයෙන් මේ දරුවන් පැහැදිලිවම දැනුවත් කළ යුතු තත්වයක් තිබෙනවා.